ආයුබෝවන් හැමෝටම සුබ දවසක්. පෝය ළඟ හින්දා අදත් අපි ගියා පන්සල සුද්ධ කරන්න. අදත් මං කලේ බෝමලු අතු ගාපු එක. හිතට මාර සැනසීමක් සතුටක් දැනෙනවා බලන්නකෝ. මේ තියෙන බෝකොළ සීරම අතු ගාලා එකට පුතු කරලා පිරිසිදු කරාම බෝමලුව හරි ලස්සනයි. අවුල් වෙලා තියෙන දෙයක් ලෙහුවා වගේ දැනෙනවා අතු ගාලා ඉවරුනාට පස්සේ. ඔයාලත් බලන්නකෝ මම මේ මොකද කරන්න කියලා. මේ කාලේ බෝකොළ වෙලිලා බෝගස්වල කොළ හැලෙන කාලේ. බෝගහේ කොළ ගොඩක් දුරට දැන් හැලලා තියෙන අලුතෙන් බෝතලු එනවා. අතු ගාලා ටිකක් මට මහන්සි මම පොඩ්ඩක් ඉඳගෙන චුට්ටක් බෝමලුව වටේ ගිහිල්ලා ආයෙත් ටික අතු ගන්න ගත්තා. බලන්නකෝ අන්තිමට කොහොමද බෝමලුව කියලා. මගේ වීඩියෝ එක සම්පූර්ණ බලපු ඔයාලටත් ගොඩාක් පිං. ඔයාලා හැමෝටම බුදු සරණයි, තෙරුවන් සරණයි.